හායි කොහොමද ඔයාලට? අදත් මම ඔයාලා එක්ක රසමරස කිචන් කතාවක් බෙදා ගන්නයි යන්නේ. මේක හරිම ලේසියෙන් හිතුන ගමන් හදාගෙන කන්න පුළුවන් රසමරස ස්නැක් එකක්. පාන් පිටි ටිකකුයි ලුණු ගෙඩියකුයි ඔයාට ගෙදර තියෙනවා නම් මේක හරිම ඉක්මනට හදා ගන්න පුළුවන්. බලමු මේ ස්නැක් එක හදන විදිය. මම පාන් පිටි ග්‍රෑම් 120කින් තමයි හදන්නේ. පාන් පිටි ටික මම භාජනයකට දාලා ලුණු මේස හැඳි භාගයකුත් දාලා මේ වගේ මික්ස් කරගන්නවා. ඊට පස්සේ වතුර ටික ටික දාලා අතේ ඇලෙන්නේ නැති පදම එනකන් අනා ගන්නවා. මේකට වතුර වැඩි වුණොත් ඔයා තව පාන් පිටි ටිකක් දාගන්න. මේ වගේ අතේ ඇලෙන්නේ නැති පදමට මේක අනාගෙන පොල් තෙල් ටිකක් දාලා හොඳට මේක නීට් කරගන්න. අපේ ස්නැක් එකට ඕනි කරන රොටි මිශ්‍රණය මේ වගේ තමයි හදාගන්න. මේක හොඳට නීට් කරලා විනාඩි 15ක් විතර තියෙන්න දෙන්න. ඒ අතරේ මම ලොකු ලුණු ගෙඩියකුයි අමු මිරිස් කරල් දෙකකුයි සුදු ලුණු බික් දෙක තුනකුයි කොච්චි කරල් දෙකකුයි මේ වගේ කපලා ලෑස්ති කරගෙන තියාගත්තා. දැන් මම ඒ ටිකත් පැත්තකින් තියාගන්නවා. පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එද්දී ඒකට මම කපාගත්තු ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික තෙල් එකේ ටික වෙලාවක් තැම්බෙන්න තියන්න ඕනි. මේක හදද්දී ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න. නැත්නම් ලුණු ටික කරවේ. ලුණු ටික මෙන්න මේ වගේ පාටට ටෙම්පරාදු වෙද්දී කපාගත්ත සුදු ලුණු, කොච්චි, අමු මිරිස්, රම්පේ, කරපිංචි ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටිකත් ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ මම ගෙදර තිබ්බ සොසේජස් කරල් එකක් පොඩිවට කපාගෙන එකතු කරගත්තා. මේක අනිවාර්ය නෑ. ඔයාට තියෙනවා නම් සැමන් උනත් එකතු කරගන්න පුළුවන්. ඒ ටිකත් හොඳට ටෙම්පරාදු වෙද්දී මම මේකට කෑලි මිරිස් තේ හැඳි දෙකක්, ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක්, ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගෙන මේක මික්ස් කරගන්න. ඔයා සැර වැඩියෙන් කනවා නම් මේ දේවල් වැඩියෙන් එකතු කරගන්න. මේක ටෙම්පරාදු වෙද්දී හොඳ සුවඳක් අපිට එනවා. දැන් අපේ ටෙම්පරාදුව හරි. ඒකත් ලිපෙන් බාගෙන පැත්තකින් තියාගන්නවා. මේ තියෙන්නේ අපි නීට් කරලා තිබ්බ පිටි එක. මේකෙන් අපි දැන් පොඩි පිටි පොළ අරන් මේ වගේ තුනී කරගන්නවා. ගොඩක් තුනී කරගන්නත් එපා. සාමාන්‍ය තරමට තුනී කරගන්න. තුනී කරගන්න කලින් තැටියට තෙල් ටිකක් දාගන්නත් අමතක කරන්න එපා. තුනී කරගත්ත පිටි බෝලෙට අපි හදාගත්ත ටෙම්පරාදුවෙන් ටිකක් දාලා මේ වගේ ටෙම්පරාදුව වැහෙන්න කවර් කරගන්න. මං හදාගත්තේ කොටු හැඩයට. ඔයාලා කැමති හැඩයකට මේක හදාගන්න පුළුවන්. මේ වගේ ඔක්කොම හදාගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත ටික. දැන් මම මේ ටික පුච්ච ගන්න හදන්නේ. මං ඒකට තැටියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටිකක් රත් වෙද්දී මං හදාගත්ත රොටි පිරවුන් ටික තැටියෙන් මේ වගේ දාගන්නවා. මේකේ හැම පැත්තක්ම හොඳට පුච්ච ගන්න මෙන්න මේ වගේ. ගොඩක්ම කරගන්නේ නැතුව මේ වගේ හැඳි දෙකක් හරි අරගෙන අනිත් පැතිත් ටිකක් පුච්ච ගන්න. මේ වගේ ඔක්කොම ඔයාගේ අත පුච්ච ගන්නේ නැතුව රොටි ටික විතරක් පුච්ච ගන්න. ඔන්න දැන් අපේ ස්නැක් එක හදලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. මේක තේ වෙලාවට වගේම උදේට කන්නත් රසම රස කෑම. හදා ගන්නත් හරිම ලේසි. වැඩි වියදමක් ගියෙත් නැහැ. ඔයාලත් මේක try කරලා මට කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ කිචන් කතා දැනගන්න මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න. මේ වගේ රසමරස කිචන් කතාවකින් ආයෙ හම්බ වෙමු.